දස බිම්බරක් මාර සෙනග මවාගෙන වසවර්ති මාරයා ආවා බුදුන් විනාශ කරලා දාන්න. සහසක් අත්තියන විශාල භයානක රූපයක් මවාගෙන ගිරිමේකලා ඇතා පිටේ මාර දිව්‍ය පුත්‍රයා පැමිණියා. අසල රැස් වී සිටි දේව බ්‍රහ්ම කොට්ටාස මේක දැකලා අතුරුදහන් වෙනවා. එතරම් භයානක සෙනගකට උන්වහන්සේ බය කරවන්න පුළුවන් උනේ නැහැ. උන්වහන්සේගේ අකම්පිත සිත නිසා මාරයා තවත් දේවල් මවනවා. මහා ජලකඳ ඇවිත් උන්වහන්සේ ළඟ නතර වෙනවා. සාගර ජලයට වඩා ලේ දන් දීම නිසා ජලකඳ සාක්ෂි දරනවා උන්වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳ. ගින්දර, වැලි, වැසි, වාතය වැනි කුණාටු 9ක් මවලා එව්වත් ඒවා බුදුරජාණන් වහන්සේ අපියස මල් වෙලා නතර වෙනවා. සසරේ පිරු අපමණ පාරමිතා බලයට මේ ස්වභාවික බලවේග බුදුරජාණන් වහන්සේට සාක්ෂි දරනවා. ඔය ආසනය අයිති මටයි. ඔය ආසනය අයිති මටයි. මාරයා කිගුරුම් දෙනවා. නෑ පාපී මාරය, මේක අයිති ලෝතුරා බුදුන්ට. මමයි ගෞතම බුදුන්. කෝ සාක්ෂි, කොයි සාක්ෂි? උන්වහන්සේ අවට කිසිදු ජීවී සාක්ෂියක් නැති බැවින් දකුණු ශ්‍රී හස්තය පොළවට තබා මෙසේ පැවසූසේක. මේ පොළව සාක්ෂි මාරය. උන්වහන්සේගේ පාරමිතා බලයට පොළව කම්පා වෙමින් සාක්ෂි දෙන්න ගත්තම තමයි මාරසෙනග පලා යන්නේ. ගිරි මේකලා ඇතා පවා බුදුරජාණන් වහන්සේ අපියස දනගානවා. ඒ මාගේ අරහත් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා. සූර්ය වංශයේ ශාක්‍ය පරපුරේ සක්විති රජසිහිරේ ඔපවත් කරමින් මෙලොවට බිහි වූ සිදුහත් කුමරුවනේ අභිනිෂ්ක්‍රමණය කරනා වකන කවුරුත් දැන සිටියේ